ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ සෑම කෙනෙක්ගේම දෛනික ජීවිතයට වෙළඳපොලේ භාණ්ඩ මිලට සහ සමස්ත ආර්ථිකයටම ඍජුවම බලපාන මාතෘකාවක් ගැන. ඒ තමයි ඇමරිකන් ඩොලරය. ඇයි ඩොලරයේ වටිනාකම නිතරම වෙනස් වෙන්නේ? ඇයි මේක ඉහළ යනකොට අපේ භාණ්ඩ මිලත් වැඩි වෙන්නේ? අද වීඩියෝ එකෙන් අපි මේ ගැන සරලව සහ ගැඹුරින් සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු ඇයි ඩොලරයේ අගය ඉහළ යන්නේ කියලා. මේක තනි සාධකයකට ලඝු කරන්න බෑ. ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවේ මහ බැංකුව ෆෙඩරල් රිසර්ව් ගන්නා තීරණ එනම් පොලි අනුපාත වෙනස් කිරීම ප්‍රධානයි. ඊට අමතරව ගෝලීය වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම. ඇමරිකානු ඩොලරය කියන්නේ ලෝක වෙළඳාමේ ප්‍රධානම ව්‍යවහාර මුදල් ඒකකය. ඒ නිසා ලෝකයේ යම් අර්බුදයක් හෝ අවිනිශ්චිතතාවයක් ඇති වුණාම ආයෝජකයින් තම මුදල් ආරක්ෂිත තැනක් ලෙස සලකා ඩොලර් මිලදී ගන්න පෙළඹෙනවා. ඒ වගේම අපේ රට වගේ ආනයන මත යැපෙන රටවල රටින් පිටතට යන ඩොලර් ප්‍රමාණය වැඩිවීම සහ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය උදාහරණයක් ලෙස සංචාරක ව්‍යාපාරය හෝ විදේශ ප්‍රේෂණ අඩුවීම නිසාත් රුපියලේ අගේ පහළ වූ ඩොලරේ ඉහළ යනවා. ඩොලරේ ඉහළ යාම ලංකාව වගේ රටකට බලපාන්නේ කොහොමද? මේක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. හරි, අපි මුලින්ම අවාසි ගැන කතා කරමු. රුපියලේ අගේ පහළ යනකොට ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමේදී අපිට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. මේක නිසා රටේ උද්දමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යාම සිදු වෙනවා. ඒ වගේම අපි විදේශ ණය පියවීමේදී රුපියලින් ගෙවිය යුතු මුදල විශාල ලෙස වැඩි වෙනවා. දැන් වාසි ගැන කතා කරමු. ඩොලරේ ඉහළ යනකොට අපි අපනයනකරුවන්ට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. මේක කෙටිකාලීනව ඔවුන්ට වාසියක් වුණත් දිගුකාලීනව භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වියදම වැඩි නිසා ඔවුන්ටත් ගැටලු මතුවෙන්න පුළුවන්. මහ බැංකුව මේ වගේ වෙලාවක කරන්නේ මොකක්ද? ඔවුන් නිතරම උත්සාහ කරන්නේ මේ විචලනයන් පාලනය කරමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරන්න. විදේශ සංචිත භාවිතයෙන් වෙළඳපොළට මැදිහත් වෙමින් හදිසි කඩා වැටීම් වළක්වා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. නමුත් මේක දිගුකාලීනව පවත්වා ගෙන යන්න පුළුවන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීමෙන් සහ ඵලදායී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණයි. අවසාන වශයෙන් කියන්න ඕනි ගෝලීය ආර්ථික ප්‍රවණතා අපි රටට අනිවාර්යයෙන්ම බලපානවා. ඩොලරේ ඉහළ යාම පාලනය කරන්න නම් අපිට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති, අපනයන ප්‍රවර්ධනය සහ විදේශ ආයෝජන දිරිමත් කිරීම අත්‍යවශ්‍යයි. මේ වගේ වැදගත් කරුණු ගැන දැනගන්න එකකින් ඔයාට මුදල් කළමනාකරණය කරගන්නත් ලොකු උදව්වක් වෙයි. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.